ආයිබෝවන් අද මම කියන්න යන්නේ මේ අක්කපාන සාකය ගැන. මේ අක්කපාන සාකය මේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මේ කොළ මේ පොත් අස්සේ කියලා ඉස්සර පැල කරගෙන මුල් අදිනවා වටේටම මේ පුරුකක් ගානේ මේවා එකක් ගානෙම මේවා මේ විශේෂයෙන් මුත්‍රාවල ගල් දිය කරන ඖෂධීය පැල ඇටියක්. මේක මේ කඳු කර ගල් උඩ වගේ තමයි වැඩි වශයෙන් වැවෙන්නේ. මේකේ මේ කොළ මේ අඹරලා ඉරලා අර නහර ගැට ගැහිච්ච තැන් වල එහෙම මේ හොඳට ඉස්ම ගාපුවාම දවස් පිටම ගාන්න ඕනේ. දවස් 4-5ක් ගානකොට ඒකත් අඩු වෙලා යනවා. ඉදුමුන් වලට ගන්නවා. ඉදුමුව තියෙන ස්ථානවල ඒ වගේ තැන් වල ගාපුවාම හරියනවා. ඒ වගේම මේ බඩේ දැයිල්ල ඒ වගේ ඒවට මේක මේ ජූස් එකක් වශයෙන් හදලා බෙන්ඩර් කරලා එහෙම බොනවා. ඔය කාන්තා වංගේ රෝග වලට ඉතාම ගුණදායකයි. ඒගොල්ලන්ගේ ඒ රෝග වලටත් ගන්නවා. මේකේ විශාල ඖෂධීය ගුණයක් තියෙනවා. බඩේ දැයිල්ල තියෙන අයටත් මේක සම්බෝල හදලත් කනවා. මේක මැල්ලුම් හදලත් කනවා. දළු වගේ ඒවා තමයි සම්බෝල හදලා කන්නේ. මේකේ මේ මල් තියෙනවා. මේ මල් එක කාලයකට මල් පිපෙනවා. විශාල අඩි 3-4ක් විතර උසටත් වෙනවා හොඳට පොහොර තියෙන තැන්වල. ඒ වගේම මේ සාකය මුත්‍රා අඩස්සියට හොඳයි. මුත්‍රාවල ගල් දිය කරන එක නම් කරනවමයි. ආයෙ මොකුත් නැහැ. දින 4-5ක් මේකේ ඉස්ම බොනකොට මීපැණි පොඩ්ඩක් දාලා ඉරලා ඉස්ම අරගෙන ඉරලා එහෙම බිව්වත් මුත්‍රා ගල් දිය වෙලා යනවා. මුත්‍රා මේ වල ගල වැටෙනවා. එක්කෙනෙක්ගේ මේ අපිට පෙන්නලා තියෙනවා ගල වැටලා මේ කිව්වට පස්සේ අන්න එහෙම මේ ඒ තරම් ගුණයක් තියෙනවා. බඩේ මේ දැයිල්ල එතකොට උදරේ ආමාශවල විස ගතිය ඔක්කොම නැති වෙලා යනවා. ඒ තරම් හොඳ ඖෂධීය පැල ඇටියක්. එතකොට මේකේ මේ ඇතුලේ තියෙන මේ කඳ තියෙනවානේ. කඳ මේ පොඩියට කෑලි කපලා වේල්ලා ඉරලා ඒක තම්බලත් බොනවා. ඒ තම්බලා බිව්වාම ඒකත් හොඳට මේ බඩවැලේ තියෙන තුවාල අරවම හොඳ වෙනවා. එතකොට පොඩ්ඩක් සීරුණත් ලේ යන තුවාලයක් තිබුණත් ප්‍රසවපු තුවාලයක් තිබුණත් ඒවට මේ කොළ ඉස්ම අරගෙන ඉරලා ගානවා. අමුකා දාලා මේ අඹරලා ඉරලා ගානවා. මේක මේ රොඩක් වගේ හිටින්නේ නැහැ. නිකන් මේ තලපේ වගේ හිටිනවා. ඒක හොඳට ඔය තුවාලයක් වුණාම පොඩි ළමෙක්ගේ දනිස්සක් කරේ මේ තුවාල වුණත් ඒක හොඳ වෙනවා. අන්න ඒ වගේ හොඳ ඖෂධීය පැල ඇටියක් මේක. ඉතින් තවත් මේ වගේ වැඩසටහනකින් හමු වෙනතුරු අදට මින් නවත්තනවා. ඔබ සමට තෙරුවන් සරණයි. හරි. අපේ මේ ගමේ සීයා channel එක subscribe කරලා ඔයගොල්ලෝ මේ බලන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙනතුරු ඔබට තෙරුවන් සරණයි කියලා මම නවතිනවා.